මතක තියාගන්න ජීවිතේ ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නේ නැහැ. හොඳම අවස්ථාව හොඳම වෙලාව කියන දේ ඉස්සරහට එන්න නියමිත දෙයක් නෙමෙයි. දැන් තමයි හොඳම අවස්ථාව. දැන් තමයි හොඳම වෙලාව. ජයග්‍රහණය කියන්නේ එක ලොකු පිම්මක් නෙමෙයි. ඒක පුංචි පුංචි පියවර වලින් හැදුණු ලොකු ගමනක්. හරි. ඒ සාර්ථකත්වයට යන ගමනේදී මොකද්ද ඔයාව නවත්තන්නේ? ඔබට සල්ලි මදිද? කාලය මදිද? ඔබට වමනා තරම් ශක්තිය නැද්ද? මේවා දෙයකට හේතු. එහෙම නැත්නම් ඔබේ ගමන හරස් කරගෙන ඉන්නේ ඔබමද? කල්පනා කරලා බලන්න. ඔබ කරන්නේ නිදහසට මොකක් හරි කාරණාවක් හදාගෙන ඒ කාරණාවට මුවා වෙලා ඔයාගේ කම්මැලිකමට මුල් තැන දීලා ඔයාගේ ගමනට ඔයාම වල කපා ගන්න එකද කියලා? මතක තියාගන්න. නිදහසට කාරණා හොඳයි නිකමෙක් වගේ කාලයක් කාලා අවසානයේ ඔහෙ මැරිලා යන මිනිස්සුන්ට නම්. ඔයා නම් එහෙම වෙන්න එපා. දැන් නැගිටින්න. ඔයාගේ ඇතුළේ ඉන්න යක්ෂයව අවදි කරන්න. ආයෙමත් ඔයාගේ ගේම් එක ප්ලේ කරන්න පටන් ගන්න. තමන්ව විශ්වාස කරන්න. ඔයාට ජීවිතය වෙනස් කරන බලය තියෙනවා කියලා විශ්වාස කරන්න. මොකද සියල්ල ආරම්භ වෙන්නේ විශ්වාසය එක්ක. මතක තියාගන්න. ක්‍රියාකාරීත්වයක් නොමැති සිහිනක් කියන්නෙම නිකම්ම මනක් කල්පිතයක් විතරයි. අනුමැතියක් ලැබෙනකම් හොඳම අවස්ථාව එනකම් බලන් ඉන්න එපා. දැන් තමයි ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් හොඳම වෙලාව. තව දෙයක් මතක තියාගන්න. අසාර්ථක වීම කියන්නේ සාර්ථකත්වයේ අවසානය නෙමෙයි. ඒවා තමයි සාර්ථකත්වයේ අඩිතාලම. ඔයා සාර්ථක වුණු මිනිසෙක් සල්ලි තියන මිනිසෙක් දැක්කොත් ඒ මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා. ලෝකේ සාර්ථක වුණු ගොඩක් මිනිස්සු සාර්ථක වුණේ පරම්පරාගත සල්ලි වලින් නෙමෙයි. උත්සාහය, කැපකිරීම, අමාරු තැන්වල තමන්ගේ හීන අත් නැහැරීම මේ දේවල් තමයි ඕන්න එතනට රැගෙන ගියේ. දන්නවද වටිනා කියන හැම දෙයක්ම තියෙන්නේ අමාරුම මාවත්වල කෙලවරේ. අනික ජයග්‍රහණය ඔබව හොයාගෙන එන්නේ නැහැ. ඔබමයි යන්න ඕන ජයග්‍රහණය හොයාගෙන. නව කුසලතා ඉගෙන ගන්න. තමන්ට ආයෝජනය කරන්න. ඔයාගේ මානසිකත්වය වර්ධනය කරගන්න. තමන්ට අභියෝග කරන්න. ඔයාගේ ජීවිතය වර්ධනය වීම කියන්නේ ගමනක් මිස ගමනාන්තයක් නෙමෙයි. ඔයා වැඩි දියුණු වෙන තරමට ඔයාට ලැබෙන අවස්ථා ගොඩක් වැඩි. එහෙනම් පටන් ගන්න. නිදහසට කාරණා තව දුරටත් ඔයාගේ ජීවිතයට වළංගු නැහැ. ඔබට සාර්ථකත්වය ඕනේ නම් යන්න ගිහින් අරගන්න. දැන් තමයි ඔයාගේ වෙලාව. හෙට දවසක් නැහැ. ඔයා ඉන්නේ කොතනද? එතනින්ද ඔයාට තියෙන දේවල් වලින් ඔයාට පුළුවන් විදිහට පටන් ගන්න. ඔයාගේ අත්හැරලා දාපු හීන වලට නැවත පණ දෙන්න වැඩ කරන්න. කවුරු හරි කිව්වොත් ඔයාට ඔක කරන්න බෑ කියලා එකට දෙපාරක්ම කරලා ඔයා එහෙම ලේසියෙන් වටන්න පුළුවන් මිනිසෙක් නෙමෙයි කියලා පෙන්වන්න.